ආයිබවන් The Deep Dive එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කිමි දෙන්නේ යන්නේ ජපාන් භාෂාවේ එදිනෙදා සංවාදවලට නැත්තුම බරි ව්‍යාකරණ රටා ටිකක් ගැන. අපේ මූලාශ්‍රය තමයි එළොදොරි ආරම්භක පොතේ 5 වෙනි පාඩම. උදොන් වලට කැමති එහෙමත් නැත්නම් උදොන්ගස් කිදෙස්. හරියටම. හැබැයි මේක නිකන් ව්‍යාකරණ පාඩමක් විතරක් නෙවෙයි. අපි මේක දිහා බලමු පොඩි කතාවක් මැස. හිතන්නකෝ ජපානයට අලුතෙන් ගිය කෙනෙක්ට එහෙ ඉන්න කෙනෙක් දවල් කෑමකට ආරාධනා කරනවා. අන්න ඒ වගේ වෙලාවක ආචාරශීලීව තමන් කැමති අකමැති දේවල් කියන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්නේ. නියමයි. ඒ කියන්නේ මේක භාෂා පාඩමකටත් වඩා සංස්කෘතිකමය වශයෙන් ගැළපෙන විදිහට කතා කරන හැටි ඉගෙන ගන්න එකක්. හරි. එනම් අපි පටන් ගමු. මම යම් කැමකට කැමතියි කියලා කියන්න ඕන මූලාශ්‍රයේ තියෙන රටාව තමයි නාමපදය ගස් කිදෙස්. ගස් කිදෙස්. උදාහරණයක් විදිහට මම මස් සහ එළවලුවට කැමතියි කියන්න නිකුතෝ යසයි ගස් කිදෙස්. නිකුතෝ යසයි ගස් කිදෙස්. හරියටම. මෙතන ස්කී කියන්නේ නා විශේෂණ පදයක්. දෙස් දාලා ඒක ආචාරශීලී කරනවා. හැබැයි මෙතන වැදගත්ම ක්‍රීඩකයා තමයි අර ගා කියන නිපාතය. මටත් අහන්න තිබුණේ ඒකමයි. ගොඩක් අය පටලවා ගන්න තැනක් නේ ගා සහ වා. ඇයි මෙතන ගා පාවිච්චි වෙන්නේ? හරිම හොඳ ප්‍රශ්නයක්. මෙහෙම හිතමු. ගා කියන්නේ හරියට ස්පොට්ලයිට් එකක් වගේ. ඔයා නිකුටු යසයි ගස් කීදස් කියක්දී ඔයා අලුත් තොරතුරක් හඳුන්වා දෙනවා. ඔයාගේ කැමැත්ත කියන වේදිකාවට නිකු සහ එළවලු කියන දේ අරගෙන ඇවිත් ඒකට ස්පොට්ලයිට් එකක් ගහලා පෙන්නනවා වගේ. ඒ කියන්නේ මෙන්න මේකට තමයි මම කැමති කියලා අවධාරණය කරනවා. හරියටම. සංවාදයට අලුතෙන් හඳුන්වා දෙන විශේෂිත තොරතුරක් දක්වන්න තමයි ගා පාවිච්චි වෙන්නේ. ඒක නියම පැහැදිලි කිරීමක්. ස්පොට්ලයිට් එක. ඒක මතක හිටි. හරි. එහෙනම් කැමති දේ කිව්වා. දැන් එනවා අමාරුම හරිය. මම යම් දෙයකට කැමති නෑ කියලා කියන්නේ කොහොමද? මූලාශ්‍රයේ තියෙනවා නාමපදය වා සුකී ජනයි දෙස්. වා සුකී ජනයි දෙස්. උදාහරණයක් මම මාළු වලට කැමති නෑ කියන්නේ සකරව සුකි ජනයි දෙස්. මෙතනදී අර ස්පොට්ලයිට් එක ඒ කියන්නේ ගා නෑ. ඒ වෙනුවට වා ඇවිත්. දැන් තමයි කතාවේ අනිත් පැත්තට එන්නේ. ගා කියන්නේ ස්පොට්ලයිට් එක නම් වා කියන්නේ මාත්‍රිකාව වටේ රවුමක් අඳිනව වගේ වැඩක්. ඔයා සකන වා සුකි ජනයිදෙස් කියද්දි මාළු කියන මාතෘකාව දැනටමත් සංවාදයේ මේසෙට තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ කවුරු හරි ඒ ගැන කතා කරලා එම නැත්නම් මෙනු එකේ තියෙනවා. ඉතින් ඔයා කරන්නේ මේ මාළු කියන මාතෘකාව වරගෙන මාළු ගැන කතා කරනවා නම් මම නම් කැමති නැහැ කියලා ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන එක. ඒ කියන්නේ කැමති කියද්දි අපි අලුත් තොරතුරක් දෙන නිසා ස්පොට්ලයිට් එක ගා දානවා. කැමති නෑ කියද්දි ඒ දේ ගැන කතාවක් ගිහින් ඉවර නිසා ඒක මාතෘකාවක් විදියට අරගෙන වා පාවිච්චි කරනවා. එතකොට මට මෙහෙම කියන්න බැරිද? නිකුවා සුකිදෙස්. නිකුවා සුකිදෙස් කියලා. වා හැමතිස්සෙම නිෂේධ වාක්‍ය වලටම දෙන්නේ. අන්න ඒක තමයි ගැඹුරම තැන. කියන්න පුළුවන්. කිසිම වැරද්දක් නෑ. හැබැයි එතකොට අර්ථය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔයා නිකුවා සුකිදෙස් කිව්වොත් ඒකෙන් සංසන්දනාත්මක අදහසක් එනවා. මස් වලට නම් කැමති. ඒත් සමහර වෙලාවට මාළු වලට කැමති නෑ වගේ අදහසක්. හරියටම අනිත් දේවල් කොහොම වෙතත් මස් ගැන කතා කළොත් ඒකට කැමති කියන අදහස. වා වලට ඒ වගේ කන්ට්‍රාස්ට් එකක් ඉස්මතු කරලා පෙන්වන්න හැකියාවක් තියෙනවා. හරි. දැන් නම් පැහැදිලි. ගා ස්පොට්ලයිට් එක. වා මාතෘකාව. අපේ මූලාශ්‍රයේ මේක සාරාංශ කරපු වගුවක් තියෙනව නේද? ඒක ගැනත් කියමු. ඒක හරිම ප්‍රයෝජනවත්. හිතන්නකෝ තීරු 3ක වගුවක්. පළවෙනි තීරුවේ ස්ථිර වාක්‍යයක් දාලා තියෙනවා සකනගා සුකිදෙස් කියලා ගා එක්ක. දෙවෙනි තීරුවේ නිෂේධ වාක්‍යයක් නිකු වා සුකි ජනයිදෙස් වා එක්ක දාලා තියෙනවා. තුන්වෙනි තීරුවේ ප්‍රශ්නයක් අහන විදිය යසයි සුකිදෙස්කා කියලා පැහැදිලිව පෙන්නලා තියෙනවා. නියමයි. ඒකින් එකපාරම වෙනස බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟ මාතෘකාවට යමු. මගේ ජපන් යාළුවා මට නත්තෝ පෙරනමනවා. මට ඒක කන්නම බෑ. හැබැයි නත්තෝවස්කි ජනයිදෙස් කිව්වොත් ඒක ටිකක් රළු වෙඩි වගේ දැනනෝ නේද? ඒක තමයි මේ වගේ වෙලාවකට ජපන් භාෂාවේ තියෙන හරිම සියුම් යෙදුමක්. ඒ තමයි නාමපදය වා චොත්තෝ. වා චොත්තෝ. චොත්තෝ.
චොත්තෝ කියන වචනේ කෙලින්ම තේරුම ටිකක් වුණත් මෙතනදී ඒකේ බලය තියෙන්නේ වාක්‍ය සම්පූර්ණ නොකර නැවත්වීම තුල. ඔයා නත්තෝව චොත්තෝ කියලා අන්තිමට පොඩි නිහඬතාවයක් තිබ්බම අහගෙන ඉන්න කෙලාට තේරෙනවා එයා මේකට එච්චර කැමති නෑ කියලා. ඒ කියන්නේ කෙලින්ම ප්‍රතික්ෂේප කිරීමේ තියෙන අපහසුතාවය මඟ හරිනවා. හරිම ආචාරශීලී ක්‍රමයක්. හරියටම මේක ජපන් sannivedanaye තියෙන වක්‍රාකාර බවට හොඳම උදාහරණයක්. කෙලින්ම බෑ කියන්නේ නෑ. අනිත් කෙනාගේ හිත නොරිද්දවා කටයුතු කිරීම. ඔව් මට මතකයි මම ජපානයට ගිය මුල් කාලේ කෙනෙක් මට කෝපි එකක් දුන්නා සීනි ගොඩක් දාලා. මම කෙලින්ම කිව්වා මට මේක බොන්න බෑ සීනි වැඩි කියලා. ඒ වගේ වෙලාවට කොරේවා චොත්තෝ කිව්වනම් ඒක කොච්චර ආචාරශීලීද කියලා. ඒකනම් හරිම වටිනා පාඩමක්. එතකොට මූලාශ්‍රයේ තියෙන ඊයේ කෙක්කෝදෙස් කියන ඒකත් මේ වගේම යෙදුමක්ද? හොඳ නිරීක්ෂණයක්. දෙකම ආචාරශීලී ප්‍රතික්ෂේප කිරීම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. කොරේවා චොත්තෝ කියන්නේ තමන්ගේ පුද්ගලික අකමැත්තක් ගැන කියන්න. හැබැයි ඊයේ කෙක්කෝදෙස් කියන්නේ යම් පිරිනැමීමක් ප්‍රතික්ෂේප කරන්න. උදාහරණයක් විදිහට කවුරු හරි තව තේ කෝප්පයක් සාදනකොට. ඔව්. එතකොට නෑ ඇති ස්තුතියි කියන අදහස දෙලේ ඊයේ කෙක්කෝදෙස් පාවිච්චි කරනවා. හරි. දැන් අපි කැම මේසයේ කරන පොඩි කතාබහ පැත්තට හැරෙමු. මගේ යාළුවා මගෙන් අහන්න පුළා මම උදේට කන්නේ මොනවද කියලා. ක්‍රියාවක් කරනවා කියලා කියන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන මූලික රටාව තමයි නාමපදය +o ක්‍රියාපදේ මස් රූපය. o v මසු. මෙතනදී o කියන ශබ්ද කරන්නේ නිපාතේ මගින් ක්‍රියාවේ කර්මය හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ ක්‍රියාවට ලක් වෙන දේ. උදාහරණයක් විදිහට මම සීරියල් කනවා කියන්නේ シリアルを食べます。シリアルを食べます。 මූලාශ්‍රයේ කියනවා ප්‍රශ්න අහද්දී මේෝ නිපාතය සමහර වෙලාවට මගහැරෙනවා කියලා. ඒ කියන්නේ නනියෝ තබෙමස්කා නනියෝ තබෙමස්කා කියලා අහනවට වඩා සාමාන්‍ය කතාබහේදී නනී තබෙමස්කා නනී තබෙමස්කා කියලා ඇහෙනෝ වෙඩි. හරියටම. ස්වභාවික කතාබහේදී භාෂාව ගොඩක් සරල වෙනවා. අර කලින් කිව්ව ඔච්ච නොමිමස්කා කියන උදාහරණයේත් ඔච්ච ඕ වෙනුවට ඔච්ච කියලා විතරක් යොදලා තියෙන ඒ නිසයි. දැන් අර ප්‍රශ්න අහන විදිය ගැන කතා කරද්දී ආචාරශීලී මසු රූපයයි සාමාන්‍ය ජුෂකේකයයි ගැනත් මූලාශ්‍රයේ තියෙනව නේද? ඔව්. ඔච්ච නොමිමස්කා කියන්නේ ආචාරශීලී මසු රූපය. හැබැයි ඔයාගේ හොඳම යාළුවෙක් එක්ක කතා කරනවා නම් නනි නොමු කියලා අහන්න පුළුවන්. නොමු කියන්නේ ශබ්දකෝෂ රූපය. ඒ කියන්නේ ක්‍රියාපදයේ මූලිකම ෆෝම් එක. ඔව් බේස් ෆෝම් එක. මූලාශ්‍රයේ උපදෙස් දෙනවා ආරම්භකීන්ට හැම විටම ආචාරශීලී මසු රූපය පාවිච්චි කරන්න කියලා. ඒක ආරක්ෂිතයි. හැබැයි අනිත් ෆෝම් එක ඇහුනොත් තේරුම් ගන්න දැනගෙන ඉන්න ඕනේ. ඒක හොඳ උපදෙසක්. දැන් මම යම් ක්‍රියාවක් කරන්නේ නෑ කියලා කියන්නේ කොහොමද? උදාහරණයක් විදිහට මම උදේ කෑම කන්නේ නෑ කියලා. ඒකට ක්‍රම දෙකක් ගැන මූලාශ්‍රය පැහැදිලි කරනවා. පළවෙනි එක ලේසිම එක තමයි මසු වෙනුවට මසෙන් යොදන එක. ඒ කියන්නේ තබේ මසු වෙනවා තබේ මසෙන්. කන්නේ නෑ. දෙවෙනි ක්‍රමය තමයි ශබ්දකෝෂ රූපයේ නිෂේධයට දෙසු එකතු කරන එක. උදාහරණයක් විදිහට තබෙනයි දෙසු. මේ දෙකෙන් එදිනෙදා කතාබහේදී වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ මොකද්ද? මේක හරියට ඉංග්‍රීසියෙන් do not සහ don't වගේ. මසෙන් රූපේ ටිකක් විධිමත් do not වගේ. හැබැයි නයිද ස්වරූපය තමයි එදිනදා කතාබහයේදී හරියට don't වගේ වැඩියෙන්ම ඇහෙන්නේ. හරි. හැබැයි දෙකම ආචාරශීලී නේද? ඔව් දෙකම ආචාරශීලී. ඒ නිසා අසගොහන්වා අමරි තබෙමසෙන් කිව්වත් අසගොහන්වා අමරි තබෙනයි දෙස් කිව්වත් දෙකම හරි. අපේ අවසාන මාතෘකාව නේද? ක්‍රියාවක් කොච්චර වාරයක් කරනවද කියලා කියන එක. ඔව්. මූලාශ්‍රයේ වචන තුනක් හඳුනා දෙනවා. ඉත්සුමෝ හැම විටම යොක්කු නිතර සහ අමරි එතරම් නැත. මෙතන තියෙනවා කඩන්නම බැරි රත්තරන් නීතියක්. ඒ මොකද්ද? ඉත්සුමෝ සහ යොකු කියන වචන හැම විටම ස්ථිර ක්‍රියාපදයක් එක්ක යනවා. we must form එක එක්ක. හැබැයි අමරි කියන වචනය හැම විටම නිෂේධ ක්‍රියාපදයක්. ඒ කියන්නේ මසෙන් ඕ නයි එක්ක තමයි යන්නේ. ඒ කියන්නේ මම නිතර පළතුරු කනවා කියද්දී කුදමනෝව යොකු තබෙමස්. කුදමනෝව යොකු තබෙමස්. යොකු එක්ක ස්ථිර තබෙමස් තියෙනවා. ඔව්. හැබැයි මම බිත්තර එච්චර කන්නේ නෑ කියද්දී තමගෝවා අමරි තබෙමසෙන් තමගෝවා
අමරි තබෙමසෙන් මෙතන අමරි එක්ක නිෂේධ තබෙමසෙන් තියෙනවා. ඇයි ඒ වගේ නීතියක් තියෙන්නේ? ඒකත් අර ජපන් භාෂාවේ තියෙන වක්‍රාකාර මෘදු ස්වභාවයට සම්බන්ධයි. කෙලින්ම මම බිත්තර කන්නේ නෑ කියනවට වඩා අමරියේ දැම්මම ඒකේ අදහස මම බිත්තර එච්චරම කන්නේ නෑ වගේ මෘදු වෙනවා. ප්‍රකාශයේ තදබල නැතුව සියුම් විදියට කියවෙනවා. ඔව්. ඒක භාෂාවෙම තියෙන ලක්ෂණයක්. නියමයි. එහෙනම් අපි අද කතා කරපු දේවල් පොඩ්ඩක් එකතු කරලා බලමු. අපි පටන් ගත්තේ ඉරුදුරි ආරම්භක පොතේ 5 වෙනි පාඩමෙන්. කැමැත්තක් ප්‍රකාශ කරද්දී ග කියන ස්පොට්ලයිට් එක පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තා. අකමැත්තක් ගැන කියද්දි මාතෘකාවක් විදියට අරගෙන පාවිච්චි කරන හැටිත් බැලුවා. ඊට පස්සේ අපි ජපාන් sannivedanaya තියෙන සියුම්ම තැනකට ගියා. ඒ කියන්නේ එන්වා චොත්තෝ වගේ යෙදුම්. ඔව් කෙලින්ම බෑ නොකිය ආචාරශීලීව ප්‍රතික්ෂේප කරන විදිහ. ඊට අමතරව දෛනික ක්‍රියා ගැන කියන්න ඕ වීමස් රටාවත් ඒ ක්‍රියා සිදුවන වාර ගණන ගැන කියන්න යොකු සහ අමරි වගේ වචනත් භාවිතා කරන හැටි කතා කළා. ඉතින් මේ හැම දෙකින්ම පේන්නේ ජපන් භාෂාව කියන්නේ නිකන් වචන සහ ව්‍යාකරණ එකතුවක් නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන සංස්කෘතිය, මිනිස්සු හිතන විදිහ, එකිනෙකාට ගරු කරන විදිහ තේරුම් ගන්න එක හරිම වැදගත් කියන එක නේද? ඇත්තටම. ඒක තමයි මේකේ තියෙන ගැඹුරුම පාඩම. භාෂාවක් ඉගෙන ගන්න කෙනෙක්ට හිතන්න මෙහෙම දෙයක් ඉතුරු කරන්න පුළුවන්. ව්‍යාකරණ 100% නිවැරදිව කතා කරන එකද වඩා වැදගත්? නැත්නම් සමහර විට පොඩි ව්‍යාකරණ වැරද්දක් වුණත් චොත්තෝ වගේ සංස්කෘතික වශයෙන් ගැළපෙන අනිත් කෙනාගේ හිත නොරිදන යෙදුමක් පාවිච්චි කරන එකද? ඒකනම් ඇත්තටම හිතන්නට වටිනා අදහසක්. සැබෑ sannivedanaya කියන්නේ ව්‍යාකරණ වලටත් වඩා එහා ගිය දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ ගැඹුරු කතාබහ අපි ඉදිරියටත් අරගෙන එනවා. මේ තොරතුරු සඳහා ඉරෝදොරි ආරම්භක පොත වෙත අපේ ස්තුතිය පිරිනමනවා. අවධානයෙන් සවන් දුන් ඔබටත් බොහොම ස්තුතියි. අපි අදට ගෙනියන්නම් ඊළඟ පාඩමෙන් හමු වෙමු. YouTube channel එක subscribe කරන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න පුළුවන් bell icon එක click කරලා තියාගන්න. ඊළඟ පාඩමෙන් හමු වෙමු. මිතෙකුරුතේ අරිගතෝ.